හෙලෝ ඉතින් කොහොමද? අද උන් අපි ආවා කුවෙට් එකේ තියෙන ලස්සන පාර්ක් එකකට. පරවානියා කියන සිටි එකේ තමයි තියෙන්නේ. අපි ඉතින් ඉස්සරහට ගිහින් බලමු මේ පාර්ක් එකේ ලස්සන කොහොමද මේ අය කොහොමද මේ වගා කරගෙන තියෙන්නේ මේ වගේ ලස්සන මල් ගස්. මොකද මේක ඇවිල්ලා ගොඩක් රස්නේ ගොඩක් දියලි කලාප තියෙන වගේ රටක්නේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔය පේනවනේ ඔයාලට. මේ තියෙන ලස්සන කොහොම තමයි තියෙන්නේ. ඉස්සරහට ගිහලා බලමු. මොකද සත්‍ය කිව්වා. ඉතින් උදේ 7:00මාරටත් මාර අවුවක් තියෙන්නේ ඉතින්. ඒ අවුවත් එක්ක බලන්න ඉතින් මෙයාලා කොච්චර ලස්සනට මේ ඉතින් මේවා හදාගෙන නේ තනකොළේ හැම ලස්සනට කොළ පාටටම තියෙනවා. ඉතින් ලංකාවේ වගේ නෙමෙයි. ඉතින් මේ වගේ රටවල් ඉතින් ගොඩක්ම රස්නේ රටවල්. ඒත් ඉතින් කොච්චර රස්නේ වුණත් ලස්සනටම තියෙනවා. ඉතින් බලන්න මේක ලස්සනද? ඉතින් පේනව නේද මේක ලස්සන? ඉස්සරහට ගිහින් බලමු තව දේවල් තියෙනවා ඉතින්. මේට වඩා ලස්සන ලොකු දැන් තියෙනවා තව පාක්. මේක සාමාන්‍යයෙන් ඉතින් පොඩි එකක්. तुम्हारा जो बात लिखी है ना ඔන්නෝම තමයි ඉතින් මේ තියෙන ලස්සනේදී හැමෝම මගේ සැරිසරා channel එක subscribe කරලා bell icon එක click කරලා හැමෝම ඉතින් subscribe එකක් දෙන්න. මේ ඉතින් කාන්තාර වගේ තියෙන රටවල් වල බලන්න මේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද මේ තනකොළ වගා කරගෙන මේක කරන්නේ කියලා. අපේ ලංකාවේ නම් අඹ ගෙඩියක් කාලා ඇටේ විසික් කරත් පැලේ ටක් ගාලා පැලවෙනවා. මේ ඉතින් එහෙම නෙමෙයි. මේ හැම ගහකටම මේ වගේ ලොකු ගස් වලටත් මේ වතුර දාලා පැල කරගන්න ඕනේ. මේ පේනවනේ වාස්. අපි ගිහිල්ලා බලමු ඉතින් මේ කුවෙට් වල තියෙන මේ පාර්ක් එකේ ලස්සන. මගේ සැරිසරා channel එක subscribe කරන්න. bell icon එක click කරලා හැමෝම sub එකක් දෙන්න.
ඉතින් මේ ඉන්න පූසෙක් තමයි. පේනවනේ ඉතින් ඔයාලට. මම නම් ඉතින් හිතන විදිහට ඉතින් මේ රටේ තියෙන මේ රස්නේ මේ රටේ තියෙන විදිහත් එක්ක ඉතින් මේ වගේ පාක්කයක් කියන්නේ ඉතින් මාර ලස්සන තැනක් ඉතින්. ගොඩක් අමාරුවෙන් හදා ගන්න ඕන තැනක් ඔයාලට පේනවනේ. මේක තියෙන්නේ කුවේට් වල පරවානියා පතා 7. බලන්න මේ හැම ගහකටම බට දාලා බට ලයින් එකක් ගිහිලා තියෙන්නේ. හැමදාම ඉතින් හැමතිස්සෙම වගේ ඉතින් ගොඩක්ම වතුර දාන්න ඕන. ලංකාවේ නම් ඉතින් වතුර දාන්න ඕනේ නැහැ. ටග්ගාලා පැලවෙනවා. හැමෝම ඉන්නේ ඉතින්. හැමෝම පරවානියා කුවේට් ඉන්න අය හැමෝම ඉන්නේ ඉතින්. මගේ channel එක subscribe කරන්න. bell icon එක click කරලා පොඩි sub එකක් දෙන්න.